ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් මාකට් එකේ මූව් වෙන විදිය ගැන ටච් එකේමයි ඉන්නේ කියලා ඔයක් දැනන් හිටියද? සාමාන්‍ය ප්‍රෝ ට්‍රේඩර්ස්ලා යූස් කරන ලොකු දෙයක් තමයි එයාලගේ තියෙන liquidity zones, key levels, finish auction and non-finish auctions, absorption, exhaustion, divergence. නෑ. ඔයාලා හිතන divergence එක නම් නෙවෙයි. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් පදනම් කරගෙන තමයි ඒ ප්‍රෝ ට්‍රේඩර්ස්ලා බලන්නේ මාකට් එක මොන පැත්තටද මූව් වෙන්නේ සහ මොන විදියටද මූව් වෙන්නේ කියන එක ගැන. ඉතින් ඔන්න ඔය key levels වලට මාකට් එකේ එද්දි එයාලා බලන confirmations ගොඩාරියක් තියෙනවා. ඒවා මේ theoretically practically use කරන දේවල් නෙමෙයි. reading එකක් විදියට use කරන දෙයක්. ඉතින් readings කරන්න අනිවාර්යෙන් database එකක් ඕනේ. ඒතකොට මේ database එක එයාලා ගන්නේ footprint එක හරහා. ඒතකොට මේ footprint එකෙන් මාකට් එක read කරලා තමයි මේ key level එකෙන් එයාලා entries ගද්දි entry එකක් ගන්නෙ. එතකොට ඔයා හිතලා බලන්න ඔයත් ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් විදිහට ට්‍රේඩ් කරන්න එහෙම නැත්නම් සාමාන්‍ය ටෙක්නිකල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ට්‍රේඩ් කරන්න කියලා. සාමාන්‍ය ටෙක්නිකල් ට්‍රේඩර්ස්ලා කී ලෙවල් එකට ආපු ගමන් එන්ට්‍රි ගන්නවානේ. හැබැයි ප්‍රෝ ට්‍රේඩර්ස්ලා එතනට ආවම ඒක වොච් කරනවා මොන විදිහට මාකට් එක මූව් වෙන්න හදන්නේ කියන එක ගැන. ඉතින් ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉගෙන ගන්න ඔයත් ආසයි නම් දැම්ම බයෝ එකේ link එකෙන් ගිහිල්ලා අපේ WhatsApp group වලට join වෙන්න. අපි Profit X Academy